ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ මේ ඔයාලා ප්ලේ කරන PC ගේම්ස්. ඉතින් මේ PC ගේම්ස් කොහොමද මොබයිල් එකෙන් ප්ලේ කරන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වටින්නේ PC එකක් නැති කට්ටියට. ඉතින් PC ගේම්ස් කොහොමද මොබයිල් එකෙන් ප්ලේ කරන්න කියලා බලන්න අපි යමු අද අරන් ආව වීඩියෝ එකට. ඒ වගේම ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment එකකුත් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මේක කරන්න ඉස්සෙල්ලම ඔයාගේ Play Store app එකට යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ Play Store app එක open කරගන්නවා. හරි. ඉතින් මේ විදිහට Play Store එකට ආවට පස්සේ අපි Play Store එකේ search කරන්න ඕනේ චිකි කියලා. ඉතින් මේ විදිහට මම search කරනවා. ඉතින් මේ විදිහට චිකි කියලා search කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ app එකක් එනවා. චිකි Cloud Gaming කියලා. ඉතින් මේකේ link එක මම description එකේ දාලා තියන්නම්. මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා download කරගන්න. ඉතින් මම දැන් මේක download කරගෙන තියෙන්නේ. හරි, ඉතින් මේක download කරගත්තට පස්සේ ඔයාලා යන්න ඕනේ මේ app එක ඇතුළට. ඉතින් මම මේ විදිහට චිකි app එක ඇතුළට යනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ data connection එක අවුල් නම් මේ app එක එන්න පොඩ්ඩක් වෙලා යනවා. ඉතින් මගේ data connection එක එච්චර හොඳ නැහැ. ඒක නිසා පොඩ්ඩක් වෙලා යනවා app එක එන්න. ඉතින් මේ විදිහට app එක ආවට පස්සේ ඔයාලට app එකට ඔයාලගේ Google account එකෙන් හරි Facebook account එකකින් හරි login වෙන්න කියනවා. ඉතින් ඔයාලා login වෙන්න ඕනේ ඔයාලගේ account එක දීලා. ඉතින් මේ විදිහට game තියෙනවා. ඔයාලා ගන්න පුළුවන් මේ PC games ඔක්කොම තියෙන්නේ. ඉතින් මේකේ Gcoin කියලා જાතියක් තියෙනවා. කාසි. ඉතින් අන්න ඒව එකතු කරාම තමයි අපිට මේකේ තියෙන මේ PC game play කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ Gcoin එකකින් අපිට මිනිත්තු 3ක් game එක play කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ Gcoin අපි එකතු කරගන්න ඕනේ. දැන් මම කලින් මේකෙන් game play කරපු හින්දා මගේ account එකේ coin 0යි තියෙන්නේ. ඉතින් අපි coin එකතු කරගන්න ඕනේ. ඉතින් ඒවට අපිට coin එකතු කරගන්න. ඉතින් අපිට free coin එකතු කරගන්න මේ වගේ එක task තියෙනවා. ඉතින් අපි ඒවා complete කරාම අපිට free coin හම්බ වෙනවා. ඉතින් free coin අරගෙන අපිට play කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි mini game තියෙනවා. ඉතින් මේ වගේ mini game play කරලා අපිට coin එකතු කරගන්න පුළුවන්. ඒ විදිහට coin එකතු කරගෙන මොකක් හරි game එකකට දැන් යන්න ඕනේ. හරි, ඉතින් මම දැන් යනවා මේ GTA game එකට. ඉතින් මේකට මෙහෙම ගියාට පස්සේ දැන් අපිට මෙතන තියෙනවා play PC කියලා. ඉතින් මෙන්න මේක උඩ තමයි අපි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ උඩින්ම තියෙන GTA V play කියන එක මේ විදිහට ටච් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට මේ coins අරගන්න වෙනවා. මං ගාව දැන් coins නැහැ. ඉතින් මේ coin අරගෙන අපිට පොඩි පොලිමක ඉන්න වෙනවා. regular එකක් තියෙනවා. ඉතින් ඒ regular එකේ අපි පොලිමේ ඉන්න ඕනේ. සමහර විට ඒක 300 ගණන් වෙන්නත් පුළුවන්. ඕනම ගාණක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ අපි පොලිමේ ඉන්න ඕනේ. පොලිමේ ඉඳලා ඔයාගේ මොබයිල් එක 2GB RAM එකක් වුණත් සාර්ථකව ඕන PC game එකක් ඔයාට ඔයාගේ මොබයිල් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. දැන් මේකේ මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ උඩ කෙරවලේම මේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මෙතන දාලා තියෙනවා රෙගියුලර් එක. 1644 දෙනෙක් ඉන්නවා පොලිමේ. ඉතින් ඒ ටික දෙනා ඉවර වුණාට පස්සේ තමයි අපිට ගේම් එක ප්ලේ කරන්න අවස්ථාව හම්බ වෙන්නේ.
ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe නොකරපු අය අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න.